friends, welcome back to a new gameplay videos on the other game driving simulator Sri Lanka gameplay එකේ තවත් අලුත් episode එකක්. ඉතින් මේක බස් හොරකම 1 එක දන්නවනේ. ඉතින් මේ දින බස් හොරකම 2 එක බස් හොරකම 1 එක බලපු නැති අය යන්න ඉක්මන ගිහලා බලලා ඉන්න. ඉතින් යකා මෑන් කියනවා වගේ තාමත් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක like කරන්න නැතුවද බලන්නේ. මොකද්ද අනේ ඔය නිකන් තියෙන like button එකනේ. ඕක ඔබන්න මොකටද ලෝභ වෙන්නේ? ලෝභ වෙන්න එපා, කුහක වෙන්න එපා. ඔය like button එක ඔබලා දාන්න. ඒ වගේම subscribe කරන්නත් අමතක වෙන්න එපා. ඉතින් අපි යම් දැන් gameplay එක පටන් ගමු. ඉතින් පටන්ගෙන තමයි තියෙන්නේ. ඉතින් මම අලුතෙන් කොන්දොස්තර කෙනෙක් වැඩට ගත්තා. මා හිතන්නේ දැන් මිනිහා බස් එක අස් කරන ගමන් ඉන්නේ. අපොඩ්ඩක් බස් එක පැත්තට ගිහිල්ලා එමුනේ. ඉතින් අර සිරිපාලා යන මා හිතන්නේ බස් එකේ සීන් එක දැන් අමතක වෙලත් ඇති නේද? ඔව්. කොන්දොස්තර අයියෝ මල්ලිනේ. ඔව් කොන්දොස්තර මල්ලි. අයියේ. බස් එක අස් කරලා ඉවරද? දැන් අස් කරලා ඉවරයි. එහෙනම් අපි දැන් යමු නේද? යමු. හරි ඉතින් කට්ටිය නැග ගන්න. හරි ඉතින් අපි එතකම් පොඩ්ඩක් වටයක් දාලෙමු. මම හිතන්නේ කට්ටිය නැග ගන්නවා තාම. ගැම්මට වටයක් දාලෙමු. හරි ඉතින් මම හිතන්නේ කට්ටිය නැගලා ඉවරයි. අඩේ බස් එකක් ගිලා බෑලා. මට අදාළ අම්මා ඒ මොකක්ද අප්පේ උනේ. මට අදාළ නෑ. මං යනවා මගේ ගමන. හරි ඉතින් ඔන්න දෙවි පිටෙන් බස් එක ස්ටාර්ට් කරගත්තා. දැන් යන්න තියෙන්නේ ගැම්මට. අපි ඉතින් ගැම්මට යමු. අනිවාර්යෙන් subscribe කරන්න. කොන්දොස්තර. අයියේ මේ සිරිපාලයට දැන් අරක අමතක වෙලා ඇති නේද? මා හිතන්නේ අමතක වෙලා ඇත්තේ. එහෙම වෙලා තිබ්බොත් හොඳයි. ඔව්නේ. ඉතින් මේක මේ කොන්දොස්තර සිරිපාලා අයියලා ගෙදරින් අස්කරපෙක් කෙනෙක්. ඉතින් මට සිරිපාලා අයියා ගැන මෙයාගෙන් ගොඩක් දේවල් දැනගත්තා. හරි ඉතින් අපි දැන් ගෙම්මට කියන්න බැරුණානේ මේ ට්‍රිප් එක සෙට් වුණා නෙළුම් පොකුණ රංගහලට. ඉතින් මේ හෙට යන ගමන් ඉන්නේ. කොහොමද මගදී සිරිපාලා වහුණු? ගෙම්මට යන්. හෝන් එකක් ගහගමු. ඒ හෝන් ගැහුවට කමක් නෑනේ කොන්දොස්තර මේ පාරේ. නෑ මේ පාරේ ගහන්න ඕන හෝන් එකක් ගහගත හැකි. හරිදී අපි ඔන්න ගැම්මට යන ගමන් ඉන්නේ. නාත්තනවා අඩෝ අරිලි සිරිපාලයා පාසුණා. ඒ පොලිසියේ සෙට් එකකුන් ඉන්නවා. අඩෝ ඒ කියන්නේ මූ මගේ බස් එකේ එන තරම් මේක දැනගෙන. ඕම නාත්තනවා මම සිරිපාලගේ හොඳම ගෝලයා. අයියෝ මේ මොකද කරන්නේ? වෑන් එක කුට්ටේ ඇස්සේ ගිහින් මගේ වාහනේ හප්පනවා. අඩෝ ඉප්පඩ පැනගමු. අඩෝ හොම් බස් එක නාත්තනවා. අඩෝ කට්ටිය අඩෝ කොන්දොස්තර කට්ටිය ඇවිස්සিলা. ඒක තමයි මාත් බැලුවේ. මේ ඉක්මනට අපි යමු නෙළුම් පොකුණ රංගහලට. ඊට පස්සේ එතනට ගිහිල්ලා පොලිසියට කෝල් කරමු. අන්න සුපිරි අයිඩියා එක. එහෙනම් අපි ගැම්මට වේගෙන් පාගල ගියොත් හරි නේද? ඔව් එහෙම කරන්න. නැත්නම් ඉතින් අපේ කෑලිවත් ඉතුරු වෙන්නේ කන්නේ. එක බස්සලා මරයි. ඔව්නේ. යමුකෝ අපි එහෙනම් ගැම්මට. අඩෝ සිරිපාලයා තව පොඩ්ඩෙන් අපි වෙන්නව මේ ශකබුම් කරනවානේ. ඒක තමයි අයියේ. මං කියන්නේ ඉක්මනට යමු. යනවා තමයි ඉතින්. හරි ඕකට ඇත්තට කේන්ති ගන්න එපා අයියේ. හරි පොඩ්ඩක් කේන්ති ගියා. අඩෝ බස් එකක් තප්පුණා. මේ පාරේ පොඩ්ඩක් ෂේප් එකේ යන්න ඕන. නැහනම් ප්‍රෙස් කෙලින්ම මුහුදු. හරි ඉතින් තාම අපි යන ගම සිරිපාලයා දැන් මොනවා කරයිද දන්නේ නැහැ. කියන්න බෑ ඕක. මාර මිනිහා. සල්ලි වලට ඕන දෙයක් කරයි. අර තියෙන මෙනුම් පුකුන් රංගහලේ. කට්ටියව බස්සලා එමු.
ගෙම්මට ලාල 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 අඩෝ අම්මෝ හැප්පුණානේ. ඔය ලාල ලාල සින්දුව නම් මට එච්චර ඇල්ලුවේ නෑ. හරි ඉතින් අපි ගැම්මට යන ගමන් ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. තාමත් වීඩියෝ එක ලයික් එකක් දෙන්නේ නැද්ද? අයියෝ ලයික් එකක් දාලා බෑ ලයික් එක. හරි ඉතින් කට්ටිය බැහැ ගන්න. හරි ඉතින් කට්ටිය මම හිතන්නේ බැහැ ගන්න ගමන් ඉන්නේ. හොල්ඩන් ඉන්න මම දැන් පොලිසියට කෝල් එකක් දාන්න ඕන. හෙලෝ මේ පොලිසියෙන්ද කතා කරන්නේ? ඔව් මහත්තයා කියන්න. අනේ මේ මට පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. කියනවා ප්‍රශ්නේ ඉතින් අපි දන්නේ නැහැනේ. හරි මේ සිරිපාල කියලා කෙනෙක් මට ගහන්න එනවා. මම මොකද කරන්නේ? දැම්ම ඇහිලා පොලිසියට එන්ට්‍රියක් දාන්න. හොඳයි මහත්තයා. දැන් යමම් පොලිසියට කන්ට. පොඩ්ඩක් සෙමිතින් ගණන් ගන්න එපා. බස් එක හරව ගන්න ඕන. අඩේ දැම්ම නේද? කවුද ටොට ලයිසන් දුන්නේ? හරි ඉතින් දැන් යමු. පොලිසියට යන්න ඕන ඉක්මනට. හරි ඉතින් අපි ගැම්මට යමු. ඉක්මනට යන්න ඕන නැත්නම් අරුන් පොලිසිය සෙට් එකකුත් බස් වෙලානේ හිටියේ. පොලිසිය දෙන්නේද්ද කොහෙද හිටියා? පොඩ්ඩක් හිමීට යමු නැත්නම් බස් එක ප්‍රපාතයට වැටෙයි. පොඩ්ඩක් සෙම ඉතින් කලිනුත් කිව්ව නේද? වෙන්නේ නැති. මම මතක හැටියට කිව්වා. ඔව් කිව්වා. ගැම්මට යමු අපි පාගාලා. මේ අලුත් අප්ඩේට් එක සුපිරියක්. අලුත් අප්ඩේට් එකේ බස් එක ටිකක් ලස්සන වෙලා ගිහිල්ලා. ඒ ෆ්‍රී වීල් හෝන් එකක් ගහුවා කියනවා. අන්න පේනවා සිරිපාල අයියේ ගෙදර. ෂේප් එකේ යමු පහළට. ඉක්මනට යමු අපි. නැත්නම් කොහොමද පොලිසිය අයත් පිරිවරාගෙන හිටියෝ. දැන්ට දෙන්නෙක් හිටියනේ. ඒ කොන්දොස්තර මේ කුටි කන්න කොයි එකටද ලෑස්ති වෙලා යමු. අනේ මේ මට මාව මේ මගින් දාලා යනවද? දැන් කතාවට කිව්වනේ ඉඳාර මේ ගමකට වුණත් ගහන්න පුළුවන් හයියක් තියනවා කියලා. ඒවා ඉතින් විහිළුනේ අනේ. තේරෙන්නේ නැද්ද? කට වහගෙන ඒ බස් එක නවත්තනවා. අඩෝ මේ බස් එක නවත්තනවා. තුවක්කු තියාගෙන ඉන්නේ. මචං ඔන්න මම බස් එක නන්න වැත්තුවා. බහිමු නේද? බහිමු. අඩෝ ඩ්‍රයිවරයා අතන හොඳටම ගමකට කනවා. ඒ මම නම් මාරු වෙලා යන්න ඕනේ ෂේප් එකේ කන්න බෑ. අඩෝ මදයි රස්සාවකට අම්මට සිරි වැදුවා. අම්මෝ මං ඉවරයි.